ඊට ගත්ත වෙලාවකද කිව්ලස් තියෙන හැම කෙනෙක්ම මල් ළඟට එන්න. නියමයි. මේ නිර්මාණයට ජීවය දෙන්න. යමක් දාලා හරි රතුචූ ටික හැම රහස්. යාළ ඉස්කෝලේ ගිහින් විනෝදෙන් කාලෙක ඵලය දෙන කිසි කෙනෙක්ට දැනගන්න ඉඩක් දෙන්නේ නැහැ. සෙන්ඩි බොන්ටස්ට දාලා. ඔයාගේ හැංගිලා හිටියොත් එහෙම යොදා ගන්න ඕනේ. ඒ ඔයාට එහෙම හිතුන එක ගැන. ඔයාට මොකද? යන්න පුළුවන් වෙයි නේද? අම්මා මෙයාට තීලා යන්නකෝ. එයා අපිව බලන්න යන්නත් වෙලාව හරි වගේ. යේ! පියු පියු පියු! Come on! අන්න පුළුවන්. ඔයා කියන විදිහටම මන්නම දෙයක් නෑ. කොල්ලෝ තමුන් මේ බොරු යකුමෝ ගිහින් ඒ කෑයාගේ සීමාව ඉක්මවා යනවා. ෆ්ලැග් චුටික් මෙන්ටේ. ඔව් බෝස් කිව්ලස් එකේ අයිතිකාරිය තමයි ක්ලෝරුයි. පේන විදිහට මෙතන පාරවල් මේ ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහනේ. රතිචූටිට කියන්න මෙන්න මම ඉක්මනට වොෂරූම් එකට ඉක්නේ. තුරු මං කතා කළේ ගිනි නිවන පිට ආවොත් හොඳයි. තේරුණානේ? අශ්වයේ පිට අස් ගැන කියන වැත්තේ. මට ඔයා මට මොනවා හරි දැක්කනේ මන්න මුලින්ම ආවේ. ස්ටයිල් ක්වීන් කද්ද? නියම. ස්ටයිල් ක්වීන් අපි ආල්ලෙවත් රන් අපිත් එක්ක එන්න. ඔප්ටිගාමි මිර කිව්ලස් එක්ක එකතු වෙන්න. නෑ ඒ දිනම ඔප්ටිගාමිට පින් සිද්ධ ඔයා එන්න. තුලට ආපහු යනවා කියන ඒක නෙවෙයි. ඔයා කීවතාවක් කොහොම කාලි කන්න හොඳ නෑ. ටිකි. බෝලන්. මායාව වුන්නේ. කියන දෙයක් කරන්නම්. මන්දයි තින්. මගේ ළඟින් හෙල්ලෙන එකක් නැහැ. එහෙම තමයි හිතන් ඇත්තේ. හරි. කොහොම හරි දැන් තමු මගේ උගුලට අහුවෙලා ආයිව. අපි මේ වෙලාවේ සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. මේ ඉන්නේ නිනෝ නෙවෙයි. සෙන්ටි මොන්ස්ටර් කෙනෙක්. තමු අල්ල ගන්නම් රතු චෝටේ. මට කියන්න කොහොමද ඔයා දැනගත්තේ මිරකියුලස් මං කැස් බෑ මිරිකියුලස් එක ගෙනාවේ. ඒක නෝනි කියලා. අද ඉඳලා ඒක හරියටම හරි. එයාට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා මට හිතෙනවා. දැන් තමයි අපිත් එයා